ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එකට අවුරුදු 150ක් වෙනවා. ඉතින් අවුරුදු 150 වෙනි ඇනිවර්සරි එකට මේගොල්ලෝ ලස්සන ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් මේකට ගෙනලා තියෙන්නේ අන්ධ විද්‍යාලයේ දරුවන් පිරිසක්. හොටෙල් එක මේ වගේ ඇනිවර්සරි එකකට මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තටම ලොකු පිනක්. ඉතින් මේ ළමයිගේ සතුට වෙන එක දැකලා මට සතුටක් තමයි දැනෙන්නේ. මාත් එක්ක සහභාගී වෙන්න ලැබුණේ ඒක ඇත්තටම ලොකු එකක්. ඉතින් අද දවස පුරාම එක එක ක්‍රියාකාරකම් සංවිධානය කරා වගේම මේ දරුවන් වෙනුවෙන් දවල් ආහාර වේලක් දෙන්නත් මේ හොටෙල් එක අමතක කරේ නැහැ. මේ හොටෙල් එකේ මැනේජින් ඩිරෙක්ටර් ඇන්ඩ් CEO නලින් නාටිගල මහත්තයා. ඉතින් ඔහු තමයි මේක පිටිපස්සේ ඉඳලා මේ හැම දෙයක්ම ඕගනයිස් කරලා කරන්නේ. ඉතින් ඔබතුමාට මොකද්ද මේක ගැන හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම හරිම ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේම ලොකු පින්කමක් කළා කියලා හිතෙනවා. අවුරුදු 150ක් තිස්සේ පවත්වාගෙන ආපු හෝටලයක අද දින අපි ඒ සැමරුම කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඊටාම කාලෝචිත විදියට අද පොයේ දවසක් වෙලත් අපි තීරණය කළා මේ අන්ධ විද්‍යාලයේ ළමයි ගෙනල්ලා මේ කාර්යය කරන්න. ඒක ලොකු පිනක් වෙන දෙයක්. ඉතින් මේ අදහසත් එක්ක මුළු හෝටලෙම සෑදී පැහැදී හිටින්න මට නම් පුදුම සන්තෝෂයක් වෙනවා. ඒ ළමයි මෙතන ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් ඉදිරිපත් කළා. ඒගොල්ලෝ සින්දු කිව්වා, ඒගොල්ලෝ නටනවා. දැනටත් මේ වෙලාවෙත් ඒ දේ කෙරීගෙන යනවා. ඉතින් එහෙම අවස්ථාවක් හෝටලයක් විසින් ලබා දෙන්න පුළුවන් මේ ප්‍රධානත්වය දරන්න මට ලැබිච්ච එක ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා පුද්ගලයෙක් හැටියට.